සාමාන්‍යයෙන් අපේ වෙළඳ පොලෙන් අපේ අවශ්‍යතාවයේ ඩීසල් වලින් 30%ක් පෙට්‍රල් 20% 25% ප්‍රමාණයක් ජෙට් A1 70%ක් අපි සපයන්නේ පිරිපහදුවේ. මගේ ක්‍රිකට් දින ආදරයයි මගේ Honor X9D එකයි දෙකම අන්බ්‍රේකබල්. ඒතර පිරිපහදුවට බොරතෙල් ගෙනා ගැනීමේදී තෙල් සංස්ථාව විසින් මාර්තු 24 25 මෙට්‍රික් ටන් 90000ක නැවක් ඇනෝම් කරලා තිබුණා. අප්‍රේල් 12 13 තවත් මෙට්‍රික් ටන් 90000ක නැවක් ඇනෝම් කරලා තිබුණා. නමුත් පවතින යුදමය තත්ත්වය අනුව මේ මාර්තු 24 25 පැමිණීමට නියමිත මෙට්‍රික් ටන් 90000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැහැ. අප්‍රේල් 12 13 පැමිණීමට නියමිත මෙට්‍රික් ටන් 90000 බොරතෙල් නැව පිළිබඳවත් යම් අවධානමක් පවතිනවා. ඒ නිසා මේ බොරතෙල් ආනයනය කරලා පිරිපහදුවෙන් පිරිපහදු කළ තෙල් අපේ වෙළඳ පොළට සැපීමේදී ඩීසල් වල පිරිපහදුවෙන් සපයන 30% ප්‍රමාණය, පෙට්‍රෝලින් සපයන 20-25ක ප්‍රමාණය අපට සපයාගත නොහැකි වීමේ ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඊට පිළියමක් ලෙස පසුගිය 5 වෙනිදා ටෙන්ඩර් එකක් කෝල් කළා. යනුවේ ටෙන්ඩර් එක මාර්තු මාසේ 17 වෙනිදා අවසන් වුණා. මොකද මේ ලෝකයේ පවතින යුදමය තත්ත්වය එහි වර්ධනය වෙන ස්වභාවය අනුව මේ ආකාරයට නැව් ගමනාගමන සිදුවිය හැකි බාධා පිළිබඳ සලකලා සමහර බොරතෙල් නැව් විශේෂයෙන්ම එය ලංකාවට එන්නේ නැහැ කියලා ස්ථිරව දැනගත්තට පස්සේදී අපි ශනික ක්‍රියාමාර්ග හැටියට මේකට මුහුණ දීම සඳහා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කළා. ඒ අනුව මේ මාර්තු 17 වෙනිදා අවසන් කරපු ටෙන්ඩර් එකෙන් අපට අප්‍රේල් 6 7 සහ අප්‍රේල් 7 8 කියන දවස්වලදී ඩීසල් මෙට්‍රික් ටන් 37000 නැව් දෙකක් පැමිණීමට නියමිතයි. දැවි තෙල් මෙට්‍රික් ටන් 30000ක් අප්‍රේල් 12 13 පැමිණීමට නියමිතයි. ජෙට් A1 මෙට්‍රික් ටන් 35000ක් අප්‍රේල් 10 11 පැමිණීමට නියමිතයි. පෙට්‍රල් මෙට්‍රික් ටන් 30000ක් අප්‍රේල් 16 17 පැමිණීමට නියමිතයි. ඊට අමතරව බොරතෙල් මෙට්‍රික් ටන් 30000ක නැවක් අප්‍රේල් මාසයේදී ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වුණාට ඒක පැමිණෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒකට අමතරව ජුනි මාසයේදී මෙට්‍රික් ටන් 30000ක බොරතෙල් නැවක් පැමිණීමට නියමිතයි. මේවා තමයි මේ මාර්තු 17 වෙනිදා ටෙන්ඩර් එකෙන් අපිට ගෙන්වා ගැනීමට හැකියව තිබෙන තෙල් ප්‍රමාණය. දැන් අපේ පමණක් නෙවෙයි කන්ටිය නීතික සංස්ථා පමණක් නොවේ අපේ මාකට් එකේ තෙල් සපයන්නේ. අපේ වෙළඳ පොලෙන් 43ක් තෙල් වෙළඳාම කරන්නේ පෞද්ගලික අංශය විසින්. ඒ අනුව මේ ලෝක වෙළඳ පොලේ ප්‍රීමියම් එකේ වැඩිවීම සහ පිරිපහදු කළ තෙල් වැඩිවීම විසින් පෞද්ගලික අංශය විසින් පසුගිය කාලය පුරාම ඒ සමාගම් රජයෙන් ඉල්ලා හිටියා මිල වැඩිවීමක්. මාර්තු 6 වෙනිදා වුන් ඉල්ලා හිටියා රුපියල් 140ක මිල වැඩිවීමක්. මේ වන විට ඒ සමාගම් රුපියල් 200කට ආසන්න මිල වැඩිවීමක් ඉල්ලා හිටිනවා. එතකොට ඒ මිල වැඩිවීමෙන් යම් කොටසක් හෝ ලබා නොදුනහොත් මොකද ඔවුන් පෞද්ගලික සමාගම් ඔවුන් අලාභයක් තියාගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්නේ නැහැ. ඒ අනුව ඔවුන් තෙල් ආනයනය නොකරනවා. මොකද ඉදිරියේදී පැමිණීමට නියමිත නැව්වලට ඒ අදාළ ගාස්තු අය කර ගැනීමට අදාළ මිල යෙදවීමට හැකියාවක් නැති වුණොත් එහෙම ඔවුන් තෙල් ආනයනය කරන නතර කරනවා. එහෙම වුණොත් එහෙම අපේ මාකට් එකෙන් පොඩි ප්‍රමාණයක් නෙවෙයි පෞද්ගලික සමාගම් තෙල් ආනයනය කළේ 3ක් 4ක් නම් ඒක තෙල් සංස්ථාවට පියවා ගැනීමේ හැකියාවක් පැවතුණා. නමුත් අපේ මාකට් එකෙන් 43ක්ම තෙල් වෙළඳාමේ යෙදෙන්නේ පෞද්ගලික අංශය නිසා මේ පෞද්ගලික සමාගම් නිසා අපට මේ නොසලකා හැරිය නොහැකි ඔවුන්ගේ ඉල්ලීම තිබුණේ රුපියල් 200ක තෙල් මිල වැඩිවීමක්. අනිත් පැත්තෙන් තෙල් සංස්ථාවට මේ මොහොතේදී පාඩුවට තෙල් විකුණලා අතිශය පාඩුවකට තමයි විකුණන්නේ. පාඩුවට විකුණලා ඊළඟට තෙල් ගෙන්වා ගැනීමේදී දැඩි අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේක කෑෂ් ෆ්ලෝ එකේ ප්‍රශ්නයක් එනවා. දැන් මේ වෙලාවේදී තෙල් සංස්ථාව යම් ප්‍රමාණයකට හෝ මේ මිල වැඩිවීමට අනුගත වුණේ නැත්නම් ඔවුන්ට සිදු වෙන්නේ ඊළඟ නැව් වලින් තෙල් ගෙන්වා ගැනීමේදී අධික ණයක් ලබා ගන්න. ණයක් ගත්තොත් එහෙම අධික පොලියකට යටත් වෙන්න සිදු වෙනවා. එතකොට ඒකට තෙල් සංස්ථාවට ගෙවන්න සිදු වෙන්නේ යලිත් විශාල වශයෙන් තෙල් මිල වැඩි කළා තමයි. ඒ නිසා මේ තියෙන తত্ত্বය මේ ලෝක වෙළඳ පොලේ
තෙල් මිල වැඩිවීම, ප්‍රීමියම් එකේ තිබුණු 115 ඩොලර් 3කට 4කට තිබුණු ප්‍රීමියම් එක 3ට 4ට තිබුණු ප්‍රීමියම් එක 45 50 57 දක්වා වැඩිවීම මේ ආදී සියලු කරුණු සැලකිල්ලට අරගෙන තමයි මේ මිල වැඩිවීම කරන්නට සිදු වුණේ. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.